හලෝ කොහොමද ඔයගොල්ලන්ට? ඉතින් ඔන්න අද ඔයගොල්ලන්ට අලුත් වීඩියෝයක් අරන් ආවලා තියෙනවා. කලින් අපි දාපු එයාර්ඩ්‍රොප් එක අප්ඩේට් වීඩියෝ එක තමයි මේක. ඉතින් ඔයගොල්ලන්ට මේකේ කලින් ඉඳන්ම ඔයගොල්ලෝ වැඩ කරලා ඇති සමහර අය. ඉතින් ඒ අයට තමයි මේ විශේෂයෙන් අප්ඩේට් එක. ඒ වගේම මේකේ ඕනනම් දැනට අලුතින් ජොයින් වෙලා කරන්නත් පුළුවන්. හැබැයි ලොකු රිවෝල්ට් එකක් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම කට්ටිය ඔයගොල්ලෝ කලින් ඉඳන්ම වැඩ කරා නම් ඔයගොල්ලන්ට ඒ අයට වඩා පොඩි ගාණක් තමයි මේකෙන් එහෙම වුණත් අලුත් අයට හම්බෙන්නේ. හරි. හරි. ඉතින් මේක ගැන අපි කතා කරමු කොහොමද මේකේ දැන් KYC එකක් එහෙම වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒක කම්ප්ලීට් කරගන්න ඕන. ඔයගොල්ලෝ මේකේ කලින් ඉඳන් වැඩ කරා. ඉතින් අපි Telegram channel එක තියෙනවා. ඒකේ අප්ඩේට් දාලා තියෙනවා. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට මේක කරගන්න කියලා කලින් අපි අප්ඩේට් දැම්මා. මේක ආව ගමන්ම ඔයගොල්ලන්ට අප්ඩේට් දැම්මා. මේක ගිහලා ප්‍රෙඩික්ට් කරගන්න කියලා. එතකොට මෙයාලගේ ගයිඩ් එකේ link එකක් මම දාලා තියෙනවා. මේ විදිහට ඔයගොල්ලන්ට ඒක මෙතනින් බලා ගන්න පුළුවන්. මේකේ මේ ස්ටෙප් එකේම ඔයගොල්ලන්ට මෙතනින් දාලා තියෙනවා. ඒක ඔයගොල්ලන්ට කරගන්න කියලා. හරි අතට මේ T ප්‍රොටෝකෝල් කියන එක ගොඩක් කාලයකට කලින් ආපු එකක්. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අපි මේක ෂෙයා කරලා තිනවා 24 2024 6 වෙනි මාසේ තමයි ෂෙයා කරලා තියෙන්නේ. ඉතින් මේ මුලින් ධම්ම කරපු කට්ටියට මේක සාමාන්‍යයෙන් ලොකු සයිඩ් වෙතු රිවෝඩ් එකක් ගන්න පුළුවන් වෙයි. දැන් අලුතින් ජොයින් වෙන කට්ටිය එච්චර ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. ජොයින් වුණත් මේක පොඩි රිවෝඩ් එකක් හම්බෙයි ගොඩක් දුරට. හරි. දැන් අපි බලමු කොහොමද මේක වැඩේ වෙන්නේ කියලා. ඔයගොල්ලෝ මෙන්න මෙතන පළවෙනි link එක තියෙනවා. අන්න එකකින් යන්න. මේකෙන් ඉස්සෙල්ලාම යන්න ඔයගොල්ලෝ. හරි මේකෙන් ගිහිල්ලා ඔයගොල්ලෝ මේ ඔයගොල්ලෝ කලින් වැඩ කරපු ටෙස්ට්නෙට් එකේ මේකේ ප්‍රොජෙක්ට් ටාස්ක් තිබ්බා මේ වගේ වැඩ කරපු account එකට තමයි යන්නේ. එතකොට මේකේදී ඔයගොල්ලන්ට මේ login වෙන්න තිබ්බේ ඔයගොල්ලොන්ගේ point ඒ කියන්නේ sorry ඔයගොල්ලොන්ගේ මේ Google account එකෙන් තමයි මේකට login වෙන්න තිබ්බේ. wallet connect කරන්න මොකද එහෙම තිබ්බේ නැහැ. එතකොට දැන් ඒකෙන් ඒ same email එක Gmail එකෙන් ඔයගොල්ලෝ login වෙන්න. ඔයගොල්ලන්ගේ මෙතන T-balance එකෙන් පේනවා. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මේකට ආවට පස්සේ login වුණාට පස්සේ ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ දැන් මම මෙතන දාලා තියෙනවා ගයිඩ් එකක් ඔයගොල්ලන්ට setting වලට යන්න කියලා. එතකොට ඔයගොල්ලෝ මෙතනින් මේ පුගිම තියෙනවා setting කියලා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මෙතන තියෙනවා මෙන්න මේ profile icon එක click කරගන්න. ඊට පස්සේ මෙතන පල්ලෙහාට ගියාම මේ setting කියලා එකක් තියෙනවා. අන්න ඒකට යන්න. ඒකට ගියාම ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් මෙන්න මෙතන ඔයගොල්ලෝගේ මේ account එකේ private key එක එහෙම අරන් තියාගන්න මේ address එක එහෙම ඒවා වෙනම අරන් තියාගන්න. මම හිතනවා ඔයගොල්ලෝ ඒවා අරන් තියාගෙන නැති කියලා. මේක click කරාම ඔයගොල්ලන්ට මේ විදිහට එනවා. ඊට පස්සේ මෙතන setting වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට මෙතන privacy වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට මෙතන private key එක අරන් තියාගන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ අරන් තියාගන්න. හරි ඒක කරාට පස්සේ ඔයගොල්ලෝ මෙතන පල්ලෙහාට යන්න. පල්ලෙහාටම යන්න මෙතනින්. පල්ලෙහාටම ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝගේ airdrop එකට eligible වෙන්න කියලා මෙන්න මෙතන register වෙන්න කියලා මෙන්න මේ විදිහට දාලා තියෙනවා. ඔයගොල්ලෝ මෙන්න මෙතන register airdrop address කියන එක click කරන්න ඕනේ. ඊට පස්සේ මේ tick mark ඔක්කොම දාගන්න. ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට tick mark ටික මෙතනට දාගන්න ඕන. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මෙතන කියලා තියෙනවා විශේෂයෙන් ඔයගොල්ලෝගේ මේ account එකේ තියෙන address එක තියෙන ඒක use කරන්න බෑ කියලා මෙතන දාලා තියෙනවා. ඒක use කරන්න එපා. ඔයගොල්ලෝගේ MetaMask එහෙම නැත්නම් වෙන ඔයගොල්ලෝ airdrop කරන්න link කරන්න use කරන wallet එකක් තමයි මේකට use කරන්න ඕන. ඊට පස්සේ මේ tick mark ටික දාලා ඔයගොල්ලෝ මෙතන continue දෙන්න. continue දුන්නාට පස්සේ දැන් ඔයගොල්ලන්ට මෙන්න මෙතන address එක දාන්න පුළුවන්. ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලෝගේ private wallet address එකක් මේකට දාගන්න. මම මේ විදිහට මෙතන දාගන්නවා. මේකේ address එක. ඊට පස්සේ මෙතන valid address කියලා වැටෙනවා. ඊට පස්සේ මෙතන submit කරන්න තියෙන මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මේ විදිහට processing තිබිලා මේක submit වෙනවා. හරි ඔයගොල්ලෝ මෙතන මේ විදිහට ඇඩ්‍රස් එක දුන්නාට පස්සේ ඔයගොල්ලෝ මේකේ අලුත් අයත් මේ විදිහටම කරගන්න අලුත් අය කරනවා නම් එතකොට ඔයගොල්ලෝ මේ විදිහට මෙතන දුන්නාට පස්සේ ඔයගොල්ලෝ මම දාලා තියෙනවා ඊට පස්සේ new users වලට මෙතන link එක දාලා තියෙනවා ඊට පස්සේ මෙතන දෙවෙනියට ඔයගොල්ලන්ට මෙන්න මේ link එකෙන් යන්න හරි ඊට පස්සේ ඔයගොල්ලෝ ඒ link එකෙන් ආවට පස්සේ මෙන්න මෙතනට තමයි ඔයගොල්ලෝ එන්නේ ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙතන step ටික ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් KYC කරන්න තියෙනවා මෙන්න මේ ටික ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් MetaMask එක add කර ගන්න තියෙනවා දැන් ඔයගොල්ලෝ අර කලින් වෙබ්සයිට් එකට ගිහිල්ලා MetaMask එක ඇඩ් කරා ඒ wallet එකම තමයි මෙතනින් ඇඩ් කරලා ලින්ක් කරගන්න ඕන. මෙතන MetaMask කියන එක ක්ලික් කරගන්න ඊට පස්සේ ඔයගොල්ලෝගේ මොබයිල් එකෙන් කනෙක්ට් කරනවා නම් එහෙමයි නැත්නම් desktop extension එක මෙතන ක්ලික් කරලා මෙන්න මෙතන MetaMask extension කියන එක ක්ලික් කරන්න කනෙක්ට් කරගන්න ඊට පස්සේ මේක කනෙක්ට් කරගන්න ඊට පස්සේ මෙතනින් confirm කරගන්න හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මෙතන connected successful කියලා මේ විදිහට වෙලා තියෙනවා ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන ඔයගොල්ලන්ට කනෙක්ට් කරගන්න පුළුවන් ඔයගොල්ලොන්ගේ GitHub account එකක් තියෙනවා ඒකේ මෙතන කනෙක්ට් කරගන්න පුළුවන් හරි එතකොට ඔයගොල්ලන්ට මෙතන වැටෙන්නේ GitHub එක කනෙක්ට් කරොත් ඒ GitHub එකේ ඔයගොල්ලෝගේ දාපු user name එක තමයි මේකට වැටෙන්නේ. එතකොට එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මෙතන user name එකක් මෙතන enter කරන්න පුළුවන්. enter කරලා මෙතන register වෙන්න පුළුවන්. මම දැන් මෙතන GitHub එක මෙතන click කරනවා. ඔයගොල්ලන්ට කැමති එකකින් මේ විදිහට කරගන්න පුළුවන්. මම නම් GitHub එක තමයි මෙතන use කරගන්නේ. ඊට පස්සේ මෙතන authorize කියන එක දෙන්න. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා login වෙලා නැත්නම් GitHub එකට login වෙන්න ඕන. login වෙලා authorize කියන එක දෙන්න. හරි ඔයගොල්ලන්ට මෙතන ඔයගොල්ලෝගේ GitHub එක මෙතන කනෙක්ට් කරාට පස්සේ මේ විදිහට වෙනවා GitHub එකේ user name එක තමයි මෙන්න මේ විදිහට ගන්න මෙතනට. එතකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් දැන් ඔයගොල්ලන්ට කලින් ක්‍රම දෙකක් කිව්වා. ඔයගොල්ලෝ ඒකේ ක්‍රම දෙකකින් වඩා හොඳ එක තමයි මේ GitHub එක කනෙක්ට් කරගන්න එක. එහෙම කනෙක්ට් කරගන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ user name එක edit කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මෙන්න මෙතන යටම තියෙන I want to use different user name කියලා. මෙන්න මේ ටික් මාක් එක දැම්මම ඔයගොල්ලන්ට මෙතන user name එකක් දාගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට කලින් වෙබ්සයිට් එකේ කලින් වැඩ කරපු කෙනෙක් නම් ඔයගොල්ලන්ට මේ user name එකම මෙතනින් දාගන්න ඒක වඩාත් හොඳයි. එතකොට ඒ විදිහට ඔයගොල්ලන්ට edit කරගන්න පුළුවන් මේ user name එකම මෙතනට දාගන්න. හරි ඊට පස්සේ මම මෙන්න මෙතන complete registration කියන එක මම මෙතනින් click කරගන්නවා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒවා මෙන්න මේ විදිහට මේක load වෙනවා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට මෙතනට එනවා. ඔයගොල්ලන්ට මේකේ network එක add කරන්න පුළුවන්. මෙතන click කියා ගිහිල්ලා ඔයගොල්ලන්ට එතනින් add කරගන්නත් පුළුවන්. නැත්නම් add MetaMask කියන එකකින් මෙන්න මෙතන click කරලා ඔයගොල්ලන්ට එතනින් add කරගන්නත් පුළුවන්.
හරි මේ විදිහට ඔයගොල්ලන්ට MetaMask එක කරාට පස්සේ මෙතන approve දෙන්න. ඒක approve දීලා network එක add කරගන්න තියෙන. ඊට පස්සේ මේ විදිහට add වෙනවා. හරි ඔයගොල්ලන්ට මෙතන මේ click here කියන එක click කරලා ඔයගොල්ලන්ට manual add කරගන්නත් පුළුවන්. මේ details දාලා ඔයගොල්ලන්ට මේ විදිහට මෙතන details තියෙනවා. එහෙම නැත්නම් මම ඔයගොල්ලන්ට දාලා තියෙනවා මෙන්න මේ විදිහට මෙතන ඒක add කරගන්න මේ වගේ මේ තියෙන ඔයගොල්ලන්ට බලගන්න පුළුවන් add network කියලා manual කියලා මෙතන දාලා තියෙනවා. මෙන්න මේ ඒවා ටිකම මෙතන දාලා තියෙනවා. ඒකෙන් add කරගන්න පුළුවන්. නැත්නම් මෙන්න මෙතන මම වෙනම link එකකුත් දාලා තියෙනවා. ඒකෙන් ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතනට තමයි එන්නේ ඔයගොල්ලන්ට. ඊට පස්සේ මෙතනින් add කරගන්නත් පුළුවන්. add කරගන්නත් පුළුවන්. ඔයගොල්ලෝ මෙතන connect කරගන්න wallet එක. ඊට පස්සේ ඔයගොල්ලන්ට එතනින් add කරගන්න පුළුවන් wallet එක connect කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔටෝම එනවා. ඔයගොල්ලන්ට මේක approve කරන්න. ඊට පස්සේ මේ network එක add වෙනවා. මේ විදිහට හරි දැන් add වෙලා තියෙනවා. අපි බලමු මේක හරියට add වෙලාද කියලා. හරි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන Tsepolia කියන එක මෙතනින් add වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ට හරියට add කරගන්නේ. ඒ site එකේම ඔයගොල්ලන්ට add කරගන්න පුළුවන්. හරි එහෙම add කරාට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් මාරු වෙන්න ඕන. මෙන්න මේ Tsepolia කියන testnet එකට add කරගත්ත එකට වෙන එක තියෙනවා නම් ඔයගොල්ලෝ මෙන්න මෙතනින් ගිහලා Tsepolia එකට මෙතන මේ විදිහට තෝරලා add වෙන්න ඕන. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක add කරාට පස්සේ මෙතනින් ඔයගොල්ලෝ යන්න relaunch the app කියන එකට මෙන්න මේ විදිහට මෙතන යන්න. හරි මෙහෙම ඔයගොල්ලෝ ගියේ නැත්නම් ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් වෙයි network එක මාරු වෙලා නැහැ කියලා මෙතන පෙන්නනවා. ඔයගොල්ලෝ ආයෙ හරියට බලන්න network එක මොකද්ද තියෙන්නේ කියලා මේ විදිහට තිබ්බොත් ආයෙ මාරු කරගන්න ඕන. හරියට Tsepolia වලට මේකට මාරු කරගන්න ඕන. මාරු කරගත්තට පස්සේ තමයි මෙතන ඔයගොල්ලන්ගේ මේක හරියට වැඩ කරන්නේ. හරි මේ තියෙන ඔයගොල්ලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි මේ විදිහට ආවට පස්සේ ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම ආවම මේ විදිහට කිසිම එකක් පෙන්වන්නේ නැහැ. ඔක්කොම 00 තමයි මෙතන පෙන්වන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙනවා මෙතන දාලා තියෙනවා ඔයගොල්ලන්ට first link කියලා එකක් මෙන්න මෙතන මේක ක්ලික් කරගන්න. හරි ඒකට ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙතන මේ Sepolia T මෙතනින් claim කරගන්න පුළුවන් first කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ wallet address එක මෙතනට දෙන්න. මෙන්න මේ wallet address එක මේකට දීලා ඔයගොල්ලන්ට මේ විදිහට I am not robot කියන එක මෙතනින් ක්ලික් කරගන්න. ඊට පස්සේ captcha එක මෙතනින් fill කරගන්න. හරි මේ විදිහට ඊට පස්සේ රික්වෙස්ට් කරන්න මෙන්න මේ විදිහට ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන T50ක් මෙන්න මේ විදිහට හම්බ වෙනවා. ඔයගොල්ලන්ට පැය 12න් 12ට ඔයගොල්ලන්ට මේක ක්ලේම් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ විදිහට ක්ලේම් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන ටික වෙලාවකින් ප්‍රොසෙසින් තිබිලා මෙතන කොළ පාටින් පෙන්නයි ඔයගොල්ලන්ට මේක හම්බ වුණා කියලා. හරි මේක ඇඩ් වෙන්න ටික වෙලාවක් යයි ඔයගොල්ලන්ට. එතකන් ඔයගොල්ලෝ කලින් මෙන්න මෙතනට ඇවිල්ලා ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන setting වල ගියාම ඔයගොල්ලන්ගේ wallet address එක මෙතනින් පෙන්නනවා, user name එක පෙන්නනවා. ඊට පස්සේ GitHub එක link කරලා කියලා මෙතන පෙන්නනවා. ඔයගොල්ලෝ කලින් GitHub එක වලින් නෙමෙයි නම් link කරගෙන ආවේ. මෙතන link කරන්න පෙන්නනවා. ඒක link කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා KYC එක complete කරගන්න කියලා. එතකොට මෙතන KYC complete කරන්න option දෙකක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ මෙතන highlight වෙලා තියෙන්නේ ඔයගොල්ලන්ට US වල වගේ ඉන්න කට්ටිය තමයි මේක තියෙන්නේ. නැත්නම් others country වල ඉන්න කට්ටියට මේ තියෙන්නේ උඩම තියෙන එක. තමයි ඒකෙන් තමයි මෙතනට register වෙන්න ඕන KYC කරගන්න. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන bio එකක් දාගන්න පුළුවන්. ඒ වගේම මෙතන email එක දාගන්න අනිවාර්යයෙන්ම. ඔයගොල්ලෝ අර කලින් වැඩ කරලා තියෙනවා නම් කලින් site එකේ වැඩ කරලා තියෙනවා නම් ඒ email එකම මෙතනට දාගන්න. ඒක ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. ඒක දාගන්න. හරි ඊට පස්සේ මම දැන් මෙන්න මෙතන KYC කරන තැනට යනවා. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මෙතන escape pass එකේ මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේක add කරගන්න පුළුවන්. මෙතන extension එක මේක add කරගන්න. මම ඒකේ link එකත් ඔයගොල්ලන්ට අපේ Telegram channel එකේ මෙන්න මෙතන දාලා තියෙනවා. ඒකෙන් එන්නත් පුළුවන්. හරි. දැන් මම මේක add කරගෙන තියෙන්නේ මෙතන add කියලා බටන් එකක් තියෙයි. ඔයගොල්ලෝ ඒක add කරගන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන win KYC කියන එක යන්න. ඊට පස්සේ මේකේ tick mark දෙක මේ විදිහට ඔයගොල්ලෝ මෙතනින් දාගන්න. දාගත්තාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ KYC කරන්න පුළුවන්. Binance එකේ තියෙනවා නම්, Bybit තියෙනවා නම්, Cocoin තියෙනවා නම්, Blockmokex, Coinbase. මේ account පහෙන් තමයි ඔයගොල්ලෝ KYC කරන්න තියෙන්නේ. ඔයගොල්ලෝගේ KYC කරපු account මේකෙන් එකක් හරි තියෙන්න ඕන. Binance තියෙනවා නම් හරි. මේ තියෙන ඔක්කොගෙම එකක් හරි තියෙනවා නම් ඔයගොල්ලන්ට මේ වැඩේ කරගන්න පුළුවන්. හරි. දැන් මම මෙතන Binance කියන එක මෙතනින් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට processing වෙනවා. හරි එහෙම processing වුණාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් Binance එකේ මේ විදිහට load වෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ escape pass එක මෙතන ඔටෝම මේකේ pop up වෙනවා. මේ විදිහට pop up වෙන්න ඕන. ඊට ඉස්සෙල්ලා මේක කරන්න කලින් ඔයගොල්ලෝ මේ account එකට login වෙලා තියා ගන්න ඕන. login වෙලා ඔයගොල්ලෝගේ profile එක. අර KYC කරන තැන තියෙන UID එක හැම වෙනානේ කොළ පාට tick mark එකක් කරලා ඔයගොල්ලෝගේ KYC හරි කියලා අන්න එතෙන්ට මෙතන login වෙලා ඔයගොල්ලෝ එතෙන්ට යන්න ඕන Binance එකේ. හරි ඔයගොල්ලෝ මෙන්න මෙතන account එකේ dashboard එකට එන්න. dashboard එකේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට UID එකම පෙන්නනවා. මෙතනින් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ඒකේ මෙතන start කරන්න තියෙන මෙතෙන්ට ආවට පස්සේ එහෙම නැත්නම් මෙතන account කියලා තියෙනවා. අන්න ඒකේ ID verification එකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට මේක load වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන ඔයගොල්ලෝගේ verified කියලා කොළ පාටින් පෙන්නනවා. මෙන්න මෙතනින් හරි තමයි ඔයගොල්ලන්ට කරන්න වෙන්නේ. හරි. දැන් මම ඉස්සෙල්ලාම dashboard එකකින් මොනවද කියලා බලනවා. ඔයගොල්ලෝගේ මෙතන මේක pop up වුනේ නැත්නම් ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම account එකට login වෙන්න. login වුණාට පස්සේ මෙන්න මෙතන ආපහු ඔයගොල්ලෝ මෙන්න මේකේ click කරලා මෙතනට එන්න. ඊට පස්සේ මෙතනින් ආයෙ මුලින් ඉඳන් කරන්න. නැත්නම් මේක refresh කරලා හරි ඔයගොල්ලෝ මේක ආයෙ try කරන්න. මෙතන මේ විදිහට tick mark එක දාලා ඊට පස්සේ Binance කියන එක දීලා ඊට පස්සේ ආයෙ Binance එකට යනවා ඔතෝම.
ඔයගොල්ලෝ ලොගින් වෙලා ඉන්න ඉඳ දැන් ප්‍රශ්නයක් නැහැ. හරි කෙලින්ම ඩෑෂ්බෝඩ් එකට තමයි ඉන්නේ අපි බලමු මේකෙන්ම කරගන්න. හරි. දැන් ඔයගොල්ලන්ට මේක ලොගින් වෙලා ඉන්න කියලා අතර පෙන්නනවා. ඊට පස්සේ මෙතන ස්ටාර්ට් බටන් එකක් තියෙනවා. ඒ ස්ටාර්ට් බටන් එක ඔයගොල්ලෝ මෙන්න මෙතනින් ස්ටාර්ට් කරගන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් මේක රන් වෙනවා. මෙන්න මේ විදිහට උඩ මෙතන කරගෙනවා. මේක කම්ප්ලීට් වෙනකන් ඔයගොල්ලෝ ඉන්න ඕන. හරි ඊට පස්සේ මෙතන verify proof කියන එක මෙතන පෙන්නනවා. අපි බලමු. හරි. ඔන්න බලා ගන්න පුළුවන් දැන් මෙන්න මෙතන KYC එකත් මෙතන කම්ප්ලීට් වුණා කියලා මෙන්න මෙතන ඔයගොල්ලන්ට මෙතනින් පෙන්නනවා. ඉතින් මේ විදිහට තමයි පෙන්නන්නේ. ඔයගොල්ලන්ට අර මෙතන account වලට ගිහලා ID verification එක තමයි යන්න අවශ්‍ය නැහැ. හරි. මෙච්චරයි ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ. මේක verify වුණා නම් හරි. මේ විදිහට verify වුණා නම් හරි. අනිවාර්යෙන් මෙතන email එක දාගන්න ඔයගොල්ලෝ කලින් account එක use කරා නම් email එක දාගන්න නැත්නම් ඔයගොල්ලන්ට කැමති email එකක් දාගන්න මෙතනට. හරි. මේ විදිහට මෙතනින් ඔයගොල්ලන්ට forset කරගන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ forset කරගන්න. එතකොට මගේ නම් මෙතන මේ විදිහට රතු වඩේ එකක් පෙන්නනවා. ඔයගොල්ලෝ ඒක forset කරගන්න ඔයගොල්ලන්ට හරියයි. ඊට පස්සේ මෙන්න මෙතන මේකට ආවට පස්සේ ඔයගොල්ලෝගේ balance එක මෙන්න මේ විදිහට පෙන්නනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් 50 ඇවිල්ලා නැහැ. මගේ පොඩි ප්‍රමාණයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක ටැක්සයක් විදිහට ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මෙන්න මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම පල්ලෙහෙන් දාලා තියෙනවා. මෙන්න මේ ඇඩ්‍රස් එක. ඒ ඇඩ්‍රස් එකට අඩුම daily ඔයගොල්ලන්ට TX ඒ කියන්නේ transaction 11ක් අඩුම කරගන්න daily දවස් ගානේ එක කරගන්න. මොකද මේකේ ඔයගොල්ලන්ට මෙයාගේ වෙබ්සයිට් වලට ගියොත් බලා ගන්න පුළුවන්. මේකේ කරන්න පුළුවන් අඩුම ගාන තමයි 11 transaction 11. හරි ඔයාලා මේ වෙබ්සයිට් එකට આવුත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට මෙයාලගේ ගයිඩ් එක මෙතන තියෙනවා. එතකොට මේකේ පල්ලෙහාටම ගියත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ඇක්ටිවිටි එක 20 වෙනිදාකින් ඉවර වෙනවා. ඊට කලින් මේක ඔයගොල්ලෝ KYC කරනවා නම් ඒ ටික අනිවාර්යෙන් කරන්න ඕනේ. ඉතින් මෙන්න මෙතන ඔයගොල්ලන්ට daily challenge කියලා බලා ගන්න පුළුවන්. මේකේ transaction කරන්න තියෙනවා මෙන්න මෙතන. එතකොට මේ transaction reward එකක් ඔයගොල්ලන්ට දෙනවා. එතකොට මේකේ tier 3 වෙනකන් ඔයගොල්ලන්ට මෙතන option තියෙනවා. එතකොට tier 3 එක තමයි අඩුම. එතකොට daily 11ට වැඩි transaction කරන්න ඕන අඩුම. ඉතින් ඒක අනිවාර්යෙන් කරගන්න. ඒකයි මම 11ට වැඩි කරගන්න කියලා daily දාලා තියෙනවා. ඔයගොල්ලන්ට tier 2 එක කරගන්නවා නම් ඔයගොල්ලන්ට transaction 51කට වැඩි කරන්න ඕන. ඒ වගේම tier 1 ම ගන්න ඕන නම් ඒක තමයි හොඳම එක. ඔයගොල්ලන්ට පුළුවන් නම් දවස් ගානේ මේකේ reward එක 100ක් ඒ කියන්නේ sorry transaction 100කට වඩා වැඩි කරන්න ඒක. එතකොට ඊට පස්සේ ඔයගොල්ලන්ට tier 1 එකට යන්න පුළුවන්. ඒ විදිහට තමයි මේක වැඩි වෙන්නේ. එතකොට මේක DApp වල එහෙම වැඩ කරන්න මෙන්න මෙතන details දාලා තියෙනවා. එතකොට මේකේ ඔයගොල්ලන්ට DApp වලත් වැඩ කරන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන දාලා තියෙනවා DApp කියලා වෙනම එකක්. ඒකේ පළවෙනි link එකේ ඒකේ ඔයගොල්ලන්ට ඒකෙන් ආවට පස්සේ මේ වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන්. මේකෙදී ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට domain එකක් මෙතනින් buy කරගන්න. මෙතන අවුරුදු ඕනනම් change කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මෙතන wallet එක connect කරගන්න ඕන ඉස්සෙල්ලාම. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතනට කැමති නමක් ඔයගොල්ලන්ට දෙන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට මේ විදිහට නමක් දීලා මෙතන පෙන්නනවා check කියලා ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන්. check available කියලා මෙතන බලා ගන්න පුළුවන්. ඒක තියෙනවා නම් ඔයගොල්ලන්ට මේ domain එක මෙතනින් buy කරගන්න පුළුවන්. හරි එතකොට මේක ඔයගොල්ලන්ට ගන්න බෑ. මේක අරගෙන තියෙනවා. මේ වෙන ඕන කෙනෙක් මේක මේ නම ඒක අරගෙන තියෙනවා. හරි. මම මෙන්න මේක check කරගන්නවා. හරි දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ bit කියන එක අරගන්න පුළුවන්. ඒකට ඔයගොල්ලන්ට බලා ගන්න මේ 300ක් වගේ අවශ්‍ය වෙනවා මේක register කරන්න. ඔයගොල්ලෝ මේකේ වැඩිපුර අපි දාලා බලමු. මේ විදිහට වැඩිපුර අකුරු වැඩිපුර එද්දී ඔයගොල්ලන්ට මේකේ යන ප්‍රමාණය මෙතනින් අඩු වෙනවා. ඉතින් මම මේ විදිහට අකුරු ගොඩක් ගහලා බලුවා. උපරිම මේකේ උපරිම අඩුම ගන්න පුළුවන් T20ක් තියෙන්න ඕන. ඔයගොල්ලන්ට සාමාන්‍ය අර මෙතනින් ඔයගොල්ලන්ට ක්ලේම් කරද්දී හම්බ වෙනවා T50ක්. ඒක ඔයගොල්ලෝ බලන්න ඒක හම්බ වෙනවද කියලා. හම්බ වෙනවා නම් ඔයගොල්ලන්ට මේක මෙතනින් register වෙන්න පුළුවන් domain එකට. මේ විදිහට මේක register වෙන්න ඊට පස්සේ wallet එකකින් ඒක confirm කරලා මේ වැඩ ටික කරගන්න. හරි මෙතන අර error එක මම refresh කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන තව බලා ගන්න පුළුවන්. මෙතන මේ තාම මේක fill වෙලා නැහැ. කලින් මෙතන 20000 ගාණක් තිබ්බා. දැන් මෙතන 1000 ගාණකට අඩු වෙලා තියෙනවා. ඉතින් මේක claim එකෙන් ටික වෙලාවක් යනවා. ටික වෙලාවක් කියන සැලක විතර වෙලාවක් යනවා. මේ විදිහට ගොඩක් ලොකු amount එකක් මෙතන තිබ්බා. ඔයගොල්ලෝගේ position එක මේක ඉවරනකන් ඉන්නවා. හරි ඊට පස්සේ මේක ආවට පස්සේ ඔයගොල්ලන්ට මේක කරගන්න පුළුවන්. හරි ඔයාලා මෙතන send කරන්න යද්දී ඔයගොල්ලෝ මෙතන wallet එකෙන් ඕනනම් send කරන්න පුළුවන්. හැබැයි මෙන්න මේ website එකෙන් මෙතන send t කියලා තියෙනවා. ඔයගොල්ලන්ට user name එක දාලා මෙතනින්ම send කරන්න පුළුවන් මේ විදිහට. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට wallet address එක තියෙනවා නම් කාගේ හරි ඒ wallet address එකට මේකෙන් මෙතනින් send කරන්න පුළුවන්. මෙතන send ගිහලා ඔයගොල්ලන්ට ඒ විදිහට wallet එකෙන් send කරන්න පුළුවන්. ඉතින් හොඳම දේ තමයි user name තියෙන වනම් user name එකෙන් කාට හරි send කරන එක. එහෙම නැත්නම් අර wallet එකෙන් send කරාට අවුලකුත් නැහැ. හරි ඊට පස්සේ මෙතන මම දාලා තියෙනවා තව link එකක් ඔයගොල්ලන්ට මෙන්න මේ game එකේ game එකක් play කරන්න තියෙන්නේ. එතකොට මෙතන කලින් වගේ wallet එක ඔයගොල්ලෝ connect කරගන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් මෙතන ඔයගොල්ලන්ට කියලා තියෙනවා මේකේ T50 unlock කරගන්න chance එකක් තියෙනවා කියලා. ඉතින් මෙතන ඔයගොල්ලන්ට මේක play කරන්න තමයි තියෙන්නේ. මෙතන ඊට පස්සේ මෙතන get now කියන එක click කරලා ඔයගොල්ලන්ට ඒක ගන්න පුළුවන්. හරි මෙතනදී ඔයගොල්ලන්ට ගන්න කරන්න තියෙන මේකේ form එකක් තියෙනවා. මේ form එක ඔයගොල්ලෝ fill කරන්න ඕන. හරි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතන විනාශලා 5 දෙනෙක්ට වගේ තමයි මේ ඔයා හම්බෙන්නේ random. ඔයගොල්ලන්ට මේ form එක fill කරන්න තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝගේ user name ඒ වගේම ඔයගොල්ලෝගේ wallet address එක දාන්න තියෙනවා. මෙතන Twitter post එකට tweet එකක් දාලා retweet කරලා ඒ link එක මෙතනින් දාන්න තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේකට download කරාද නැද්ද කියලා yes දීලා ඔයගොල්ලන්ට මේක submit කරන්න ආයි තියෙන්නේ. හරි.
ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක මෙතන ප්ලේ කියන එක ක්ලික් කරන්න. හරි ඔයගොල්ලෝ මෙතන ප්ලේ කියන එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඇඩ්‍රස් එක වැටලා තියෙනවා. ඊට පස්සේ මෙතන ප්ලේ බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන ඉන්න මේ මායි කාර්යය වගේ කෙනා මෙතන ඔටෝම අර එන එනිමි ලව මේ විදිහට කිල් කරනවා තමයි මෙතන පෙන්වන්නේ. ඒක ඔටෝම වෙන්නේ ඔයගොල්ලන්ට මෙතන තියෙන මේක ප්ලේ වෙන්න දාන්න තමයි ප්ලේ වෙන්න දාලා මෙතන මේ විදිහට බලන් ඉන්න තමයි ඔයගොල්ලන්ට මෙතන තියෙන්නේ. හරි මෙතන එක එක ඔප්ෂන් තියෙනවා. ඔයගොල්ලන්ට ඒවා try කරලා බලන්න පුළුවන්. ඒවත් ඔයගොල්ලෝ try කරන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් ඔන්න එකක් මම වෙන් කරා. ඉතින් මේ විදිහට ආයෙත් මේක ඔටෝම මෙන්න මේ විදිහට මේක රන් වෙන එක තමයි වෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි ඒකත් මේ විදිහට වෙන් කරලා තියෙනවා. ඉතින් මේක ඔටෝමයි වෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන බලා ගන්න පුළුවන්. එහා පැත්තෙන් enemy level කියන එකට යටින් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට redeem කියලා ඔප්ෂන් එකක් තියෙනවා. එතකොට හරි මෙතන මේ විදිහට redeem කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේ redeem කියලා ඔප්ෂන් එකෙන් ඔයගොල්ලන්ට point හම්බ වෙනවා. මේගොල්ලෝ පාඩේ තියෙන point දැන ලකුණත් එක්ක. හරි එතකොට මෙතන මේ point එක උඩ ඔයගොල්ලෝ ක්ලික් කරලා ඊට පස්සේ එහෙම ක්ලික් කරාම ඔයගොල්ලන්ට මේ විදිහට ඔයාලට එකේ notification එකක් එයි. මේක මේ විදිහට claim කරගන්න යද්දි මේ විදිහට එනවා. එතකොට ඔයගොල්ලෝ මේක මේ විදිහට claim කරගන්න මෙතන confirm කරලා එතකොට එහෙම claim කරගද්දි ඔයගොල්ලන්ට මේකේ එක transaction එකක් වෙනවා. ඉතින් මේකේ game එක ඔයගොල්ලන්ට play වෙන්න දාලා ඔයගොල්ලන්ට මේකෙන් මේ විදිහට transaction complete කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට තපනෙත් operator මෙතන මේ redeem කියන එකකින් ඔයගොල්ලන්ට මේකේ play වෙන්න දාලා ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට තව ඔයගොල්ලන්ට මේ point claim කරගන්න පුළුවන්. ඒ point පල්ලෙන් add වෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔය 42 කියලා තියෙන මේ විදිහට add වෙන කලින් add වෙන point. හරි. ඉතින් මෙන්න මේ විදිහට මේකෙන් මේ game එකෙන් ලේසියෙන්ම ඔයගොල්ලන්ට transaction complete කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට කරන්න තියෙන game එක auto play වෙන්න දාන්න විතරයි. ඊට පස්සේ point add වුණාම ඔයගොල්ලන්ට තපරෙන් තපරට එහෙම නැත්නම් විනාඩියට ඔයගොල්ලන්ට මේකේ claim කරගන්න තමයි තියෙන්නේ. එතකොට ඒකෙන් transaction එක complete වෙනවා. ඒ විදිහට ඔයගොල්ලන්ට daily limit එක ඔයගොල්ලන්ට complete කරගන්න පුළුවන්. හරි මම හිතනවා ඔයගොල්ලන්ට මේක කරන්න තිබ්බේ ඒවා ටික මෙතන තේරෙන්නේ නැති කියලා. එතකොට ඒ වගේම මම මෙතන දාලා තියෙනවා ඔයගොල්ලන්ට මෙතන මෙයාලගේ Google Drive එකක් ඒකේ මෙතන තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් එක එක DApps. එතකොට ඒ DApps වල ඔයගොල්ලන්ට ගිහින් වැඩ කරන්න පුළුවන්. මේ තියෙන්නේ මම කලින් මේ game එකක් දාලා තියෙනවා මෙයාලගේ DApps වල. එතකොට මේ තව එක එක ඒවා දාලා තියෙනවා. ඒ වගේත් වැඩ කරලා ඔයගොල්ලන්ට මේකේ transaction වැඩි කර ගන්න පුළුවන්. daily transaction වැඩි කර ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන මම දාලා තියෙනවා වෙබ්සයිට් එක ස්ටේක් කරන්න ඔප්ෂන් එකක් තියෙනවා. ඒ ලින්ක් එකෙන් එන්න. ඒ ලින්ක් එකෙන් ආවට පස්සේ ඔයගොල්ලෝ මේක ස්ටේක් කරලා තියෙන්නේ. ස්ටේක් කරලා ඊට පස්සේ පොඩි ප්‍රමාණයක් අන්ස්ටේක් කරන්න තියෙනවා. හරි ඉස්සෙල්ලාම මම මෙතන MetaMask එක ක්ලික් කරලා මේක කනෙක්ට් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. කලින් අර transaction වුණාට පස්සේ ඒව අඩු වෙලා තියෙනවා. හරි එතකොට මෙතන ඔයගොල්ලෝ ස්ටේක් කියන එක ක්ලික් කරන්න. ස්ටේක් කියන එක ක්ලික් කරලා ඔයගොල්ලන්ට amount එක දෙන්න පුළුවන්. ටයිප් කරගන්නත් පුළුවන්. නැත්නම් මෙතන 100 ගණන් දෙන්නත් පුළුවන්. මේ විදිහට ටයිප් කරගන්නවා මම පොඩි ප්‍රමාණයක්. හරි ඊට පස්සේ මෙතන ස්ටේක් කියන එක ඔයගොල්ලෝ මෙතනින් ක්ලික් කරගන්න. ස්ටේක් කියන එක ක්ලික් කරාම මෙතන ටික් මාක් දෙකක් දාන්න තියෙනවා. ඒ ටික් මාක් දෙක දාලා ඉස්සරහට proceed කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට එකෙන් ඔයගොල්ලන්ට confirmation එකක් එයි. ඒක confirm කරන්න. confirm කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන මේ transaction එක මෙතනින් ස්ටේක් වෙනවා. ඔයගොල්ලෝ දාපු එක transaction එක complete වෙනවා. හරි ඊට පස්සේ මෙතන කොටික් කියන එක දීලා ඔයගොල්ලන්ට මේක complete කරන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතන unstake කියන එකට යන්න. ඒකෙත් ඔයගොල්ලන්ට stake කරපු amount එක පෙන්නනවා. උඩත් පෙන්නනවා මේ විදිහට. හරි ඊට පස්සේ මෙතන stake කරපු එකේ reward එකකුත් ඔයගොල්ලන්ට හම්බලා තියෙනවා කියලා මෙතන පෙන්නනවා. ඒකත් ඔයගොල්ලන්ට මෙතනින් claim කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ මම දැන් මෙතන unstake කරන්න තමයි යන්නේ. unstake තෝරලා මෙතන පොඩි amount එකක් දෙනවා. stake amount එකට වඩා අඩු පොඩි amount එකක්. හරි ඒක දීලා මම මෙතනින් ආයි ටික මාක් දෙක දාලා ඒකත් proceed කරගන්නවා. හරි ඊට පස්සේ ඒකත් wallet එකෙන් confirmation එක අරගෙන confirmation එක දීලා ඒකත් මෙතන transaction එක submit කරගන්නවා. ඔයගොල්ලන්ට මේක daily ඔය විදිහට මේක වැඩ කරන්න පුළුවන්. stake කරන්න පුළුවන්. ඊට පස්සේ unstake කරගන්න. ඔයගේ වැඩ කරගන්න. හරි අපි refresh කරලා බලමු. හරි ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මේක හරියට ලා තියෙනවා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන claim කියන එකෙත් මෙන්න මේ claim button එක click කරලා ඔයගොල්ලන්ට reward එක claim කරගන්න පුළුවන්. ඊට පස්සේ wallet එකෙන් confirmation එයි ඒකත් confirm කරගන්න. හරි මේ විදිහට ඒකත් මේ විදිහට confirm කරගෙන තියෙනවා. හරි ඉතින් ඔය විදිහට තමයි මේකේ ඔයගොල්ලන්ට වැඩ කරන්න තියෙන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට මෙතෙක් කියපු දේවල් ඔයගොල්ලන්ට තේරෙන්න ඇති කියලා. හරි එතකොට ඔයගොල්ලෝ daily මේකේ transaction ටික වැඩි කරගන්න උපරිම ඔයගොල්ලන්ට 100කට වඩා 100කට වඩා කරන්න පුළුවන් නම් හොඳයි. මොකද ඔයගොල්ලෝ පරණ ඉදම් කරපු කට්ටිය ඉන්නවනම් ඒක වඩාත් හොඳයි. හරි එතකොට පරණ අයට තමයි විශේෂයෙන් මේ වීඩියෝ ගෙනාවේ. ඔයගොල්ලෝ පුළුවන් තරම් ඒකේ වැඩ ටික කරගන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකන් මෙතනින් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් අපේ Telegram channel එකට join වෙලා තියාගන්න. මොකටම ජය වේවා.